වෙල්කම් බැක් ටු ක්‍රියේටර් ලංකා YouTube channel. ඔයා එකතු වෙලා ඉන්නේ Premiere Pro lesson series එකත් එක්ක. අද lesson එකේදී මම කතා කරන්නේ කොහොමද මේ වීඩියෝ එකක් කට් කරන්නේ, එතකොට render කරගන්නේ සහ export කරගන්නේ කියන එක ගැන. අපි මේ හැම දෙයක්ම tutorial එකට ගිහිල්ලා කතා කරමු. මම මුලින්ම කරන්නේ මේ project panel එකේ තියෙන මේ වීඩියෝ එක select කරලා මේ විදිහට drag කරන් ඇවිල්ලා මගේ timeline එකට අතාරිනවා. දැන් අපි බලමු කොහොමද මේක කට් කරගන්නේ කියලා. මේක කට් කරගන්න නම් මට මේ play head එක මේ විදිහට කැමති තැනකින් කට් වෙන්න ඕන තැනින් තියලා මට මේ මෙතන ටූල් බාර් එකේ ගන්න ඕනේ රේසර් ටූල් එක. ඒක අරන් තමයි කට් කරන්නේ. අපි හිතමු මට මේක හරියටම විනාඩි 2කින් තමයි කට් වෙන්න ඕනේ. ඒක හරියටම හදාගන්නේ කොහොමද? ඒකට කරන්න ඕනේ මෙතන ප්‍රෝග්‍රෑම් පැනල් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ පළවෙනි බිංදු දෙක මෙන්න මේ විදිහට. ඒ තමයි අපේ පැය ගණන්. දෙවෙනියක් තියෙනවා මිනිත්තු ගණන්. ඊට 3 මිනිත් 36යි කියලා තියෙන්නේ තත්පර. ඊට පස්සේ මෙතන 4 වෙනියක් තියෙනවා 12යි කියලා. ඒ ඇවිල්ලා මිලි තත්පර. මම කරන්නේ මෙන්න මෙතන දෙවෙනියක් තියෙන තැන ඇවිල්ලා ක්ලික් කරනවා. ඒ තමයි විනාඩි. මම මෙතෙන්ට 2 කියලා දෙනවා. ඊට පස්සේ මේ 36 කියන තැනට මම 0 දෙනවා. එතෙන්ටත් මම 0 දෙනවා. ඊට පස්සේ මම කීබෝඩ් එකේ enter press කරනවා. මම ඊට පස්සේ එකපාරක් මෙන්න මෙතන මේ අපේ timeline එක මේ විදිහට ක්ලික් කරනවා select කරගන්න ඕන හින්දා මම කරන්නේ ඊට පස්සේ කීබෝඩ් එකේ minus mark එක press කරනවා. ඒ කියන්නේ අඩු කිරීමේ ලකුණ. ඉන්න මේ විදිහට. මම ඊට පස්සේ කීබෝඩ් එකේ C අකුර press කරනවා. එතකොට රේසර් ටූල් එක මේ විදිහට එනවා. එහෙනම් මෙතෙන්ට ඇවිල්ලා මම මේ වීඩියෝ එක මෙතනින් කට් කරනවා මේ විදිහට. ඊට පස්සේ ආයෙ තිබ්බ තත්ත්වයට මේක ගන්න ඕන නම් V අකුර press කරන්න. ඊට පස්සේ මට ඕනේ ආයෙත් මෙන්න මේක විනාඩි 3න් කට් වෙන්න. මම ආයෙත් මෙතෙන්ට ගිහිල්ලා එහෙම විනාඩි 3 තියද්දි මෙන්න මේවා මේ විදිහට 0 කරනවා. enter දෙනවා. ඊට පස්සේ විනාඩි 3 මේක තියෙන්නේ. මම ආයෙත් C අකුර press කරලා රේසර් ටූල් එක අරන් එන්න මේ විදිහට කට් කරනවා. ඊට පස්සේ මම ආයෙ V අකුර press කරනවා. මට මෙන්න මේ කොටස delete කරගන්න ඕනේ. මම මේ විදිහට මේක select කරලා keyboard එකේ delete press කරනවා. ඊට පස්සේ මට පුළුවන් මේක මෙන්න මේ විදිහට drag කරන් ආවලා මෙතනින් තියන්න. මෙන්න මේ join වෙනකොට තමයි මෙන්න මේ විදිහට කළු පාට line එකක් යන්නේ. එතකොට අතාරින්න. එහෙම නැතු ඔයා මෙන්න මේක මේ විදිහට ගත්තොත් එහෙමනොත් වෙන්නේ අර වීඩියෝ එක උඩින් තමයි මේ වීඩියෝ ක්ලිප් එක හිටින්නේ. එතකොට පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ කොටසක් වැහෙනවා. මම මෙන්න මේ විදිහට අතාරිනවා. ඊට පස්සේ මේ දෙවෙනියක් තියෙන ක්ලිප් එකෙත් මට කොටසක් කපා ගන්න ඕනේ. මම මෙන්න මෙතෙන්ට ගෙනල්ලා ටයිම්ලයින් එක මම C අකුර ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මම මෙතනින් කට් කර ගන්නවා. මම ආයෙ V අකුර ප්‍රෙස් කරනවා. මම මේක මෙන්න මෙතෙන්ට ආයෙ ගෙනල්ලා තියලා ආයෙ C අකුර ප්‍රෙස් කරලා මෙන්න මේ හරියෙන් මම කට් කර ගන්නවා. ආයෙ V අකුර ප්‍රෙස් කරනවා. මම මෙන්න මේ කොටස delete කරගන්නවා මේ විදිහට. ඔයා හිතන්නකෝ මෙන්න මේ clip දෙක මෙන්න මේ විදිහට තිබ්බා. මට මේ clip දෙක join කරන්න ඕන නම් මම මේ clip එක මේකට මෙහෙම join කරලා ආයෙ මේ clip එක මේකටත් join කරලා මෙන්න මේ clip එකත් මෙතෙන්ට join කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරගන්න සරල ක්‍රමයක් තියෙනවා. හිතන්නකෝ මෙහෙම තිබ්බේ කියලා. ඔයා මේක මේකට join කරා. ඊට පස්සේ කීබෝඩ් එකේ A අකුර press කරන්න. මෙන්න මේ විදිහට change වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ මෙන්න මෙහෙම ඇදන් ඇවිල්ලා මෙතෙන් fit කරන්න. එතකොට අපි cut කරගත්තු clip කීයක් තිබ්බත් ඒ ඔක්කොම එකට ඇවිල්ලා join වෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම තමයි සරලව අපි වීඩියෝ clip එකක් cut කරගන්නේ. අපි ඊට පස්සේ බලමු මේක කොහොමද අපි render කරගන්නේ කියලා. ඒ කියන්නේ export කරගන්න කොහොමද කරන්න කියලා. නම් වීඩියෝ ක්ලිප් එකේ මුලට මෙහෙම play head එක අරන් ඇවිල්ලා keyboard එකේ I අකුර press කරනවා. ඊට පස්සේ මම මේ play head එක මෙහෙම අරන් ඇවිල්ලා මෙතනින් තියනවා. මම end එක කියලා හිතලා ඔතනින් තියනවා. අපි බලමු මේක හරියට end එකද කියලා. ඒකට මම කරන්නේ keyboard එකේ plus mark එක use කරලා මේ විදිහට zoom කරගන්නවා. ඔයාලට පේනට ඒක end එක නෙමෙයි තව කොටසක් තිබිලා තියෙනවා. මම ආයෙ zoom out කරගන්නම්. අපි කොහොමද හරියටම end එක බලාගන්නේ? අපි හිතමු මේ කලින් වගේම play head එක මෙතන මුල තිබ්බා. end එකට අපිට play head එක ගන්න ඕන නම් keyboard එකේ තියෙන N කියලා button එකක්. ඔයා ඒක press කරන්න. N key එක.
එතකොට මෙන්න මේ විදිහට ප්ලේ හෙඩ් එක එන්ඩ් එකට එනවා. එතකොට මෙන්න මේ විදිහට ප්ලේ හෙඩ් එක එන්ඩ් එකට එනවා. ඊට පස්සේ ඔයා O අකුර ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන සීක්වෙන්ස් වලට යන්න. එතන තියෙනවා render into out ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට render වෙන්න ගන්න අපේ වීඩියෝ ක්ලිප් එක. render කරද්දී ඔයා පොඩ්ඩක් බලන්න render වෙන්න කලින් මෙන්න මෙතන මේ සීක්වෙන්ස් එක සිලෙක්ට් වෙලා තියෙනවද කියලා. සීක්වෙන්ස් එක සිලෙක්ට් කළා තමයි අපි render කරන්නේ. ඒ වගේ තමයි එක්ස්පෝර්ට් කරද්දිත් එමය එක්ස්පෝර්ට් කරන්න කලින් අපි සීක්වෙන්ස් එක සිලෙක්ට් කළා තමයි අපි එක්ස්පෝර්ට් දෙන්නේ. හරි වීඩියෝ ක්ලිප් එක render වෙලා ඉවරයි. ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරගන්නේ අපි ෆයිල්ස් වලට යන්න. ඒකේ තියෙනවා මෙතන එක්ස්පෝර්ට් කියලා. ඒකේ මීඩියා වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පැනල් එකක් ඕපන් වෙනවා. මේ පැනල් එකේ මේ ෆෝමැට් එක H264 ඒ විදිහට තියන්න. ප්‍රීසෙට් එක match source high bitrate ඒකත් ඒ විදිහටම තියන්න. මේ setting වෙනස් කරන්න එපා මුකුත්. මෙතන output name එක තියෙනවා. ඔයාලට මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතෙන්ට කැමති name එකක් දෙන්න. example එකක් විදිහට මම මෙතන new video කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන save දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට change වෙන video එකේ name එක. දැන් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා export කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට export වෙන්න ගන්නවා. හරි වීඩියෝ එක export වෙලා ඉවරයි. මේ විදිහට තමයි අපි වීඩියෝ එකක් කට් කරන්නේ. එතකොට render කරගන්නේ සහ export කරගන්නේ. හරි දැන් ඔයාලට තේරෙන්නේ කොහොමද වීඩියෝ එකක් කට් කරන්නේ, render කරගන්නේ සහ export කරගන්නේ කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි ආයෙත් හම්බුමු මේ වගේම තවත් වැදගත් tutorial එකකින්.